මං කියන දේ ඇහෙනවද? ඇහෙනවා. හරි බ්‍රෝයිස් ඔන්න ඩිස් එකේ මාත්තයි යන්නේ ඇහෙනවද? live එක. ඇහෙනවා ඔබ කියන එක ඇහෙනවා. මාත්තයි ඇහෙනවද? ඇහෙනවා ඉතින් මං කියන එක ඔබට ඇහෙන්නේ නැහනේ මල්ලි. මට මේකක් දාපන් හයිඩියක් දාන්න. ඒ ගොබ්බිය දෙන්න. අඩෝ ඇහෙනවා බං ඔබ. මාම අපේ ගෙදරින් ඇවිල්ලා වයින්න ඕන බලන්න බං. ඔහෝ ගේම් සවුන්ඩ් මදිනේ. මදි පොට්ට. ඔන්න දැන් ලයිව් දීලා ගහන්න ඉබ්බට මට ආයි පැනල් ගහන්න බෑ ඔබ. ඒ ට්‍රැක් එක බං. අයියෝ බං කවර් වෙලා ගැහුවානේ බං. FPS දුවන බර ඒ මා තොර විදියට ගැහුවේ. මාකරි එකත් වගේ දාලා ගහනවා නම් ඉදි කැලි දුවනවා. මම දන්නේ නැහැ ඉතින් මේ PC වලට මොනවා හරි දාලා තියෙනවද කියලා PC version ගහපු ගොඩක් අය මේ වගේ ප්ලේ කරා. එදී ආ ඩිස් එකට අවිලා ගහන්න ඕන කියලා ඉන්න ඉන්න chance එක දුන්නේ. ඩිස් රැප් වල විතරක් නෙමෙයි ඩිස් තියෙන අපේ ලයිව් වල බලන්න මම ඩිස් ඇවිල්ලා ගහන්නේ. ඩිස් එක කීයද පටන් ගත්ත කියලා දෙනවා. shot connect වෙනවා නේ. ඔබ බලයන් ඇල්පා. යෝ බම් මේ ඇල්මා බලපංගු අපලාද කරන්න. ඒ මානසි. වදින්නේ නැහැ බොයිස් අර ළඟින් අර උන්ට රත් වෙනවා විතරනේ. ඕයි. මේ ලා කණ්ඩා ගන්න එපා. හරි ගහනවා. මට හයිඩියක් දාන්න. හදන්න එපා. දැන් උන්ට මට එන්නේ නැතුව ඇති කියලා. නමාර මේක කරලා ගහන ඉන්නද මේ වදින්නේ. දැන් දෙකයිනේ බන් දුන්නේ රාත්‍රී මම. ඒකෙත් වැලුවේ පටගවල වටේ එන්නේ. ඒ පාර වදින්නේ නැහැ නේ බම්මා. අර වදින්නේ නැහැ නේ. ලැග් වෙන්නේ නැහැ නේ. සිදු වෙනවා. අඩෝ ඒ පාර ෂොට් කනෙක්ට් වෙනවා. ආයි. ඕ ෆිල්ම් බස් එක. අර දානවා. උච්ච දොටි වදින්නේ නැහැ. උච්ච දොටි වදුනොත් නම් මහේ දොටිය දාන්න කියන AR ගන්න එක. යවුවා. අර ගියාත්ගේ දොටියක්. මොකද්ද බං මේ ස්කින් එක? නිකම් මේ එනිමියාගේ රතු පාටට වගේ යනවා පේනවනේ බං. මට ඩැමේජ් එකක් පේන්නේ නැහැ. මට පේන හැටිද බං මේකේ හැටිද? PC version. පොත හුත් වදින්නේ නැහැ. සුට්ට මල පැනලා. ඒ පාර වදින්නේ නැහැ. අර එකයි ඉන්නේ. මේ එකයි බයි. මොකට ගැහුවද? බග් වෙලාද බං දෙන්නෙක් ඉන්නා වගේ පේනවනේ බං මට. පායින් ගපා ගහයි. අනේ තුනක් ඉන්නවා සමා වෙන්න මට පැත්ත මාරු වෙලානේ ඉන්නේ. ඒ පාර නම් මචං පොඩ්ඩක් වදින්නේ. දැන් නම් අපිට කිසි ප්‍රශ්නයක් නැහැ ප්ලේ ඉන්නොත්. ජනියද මේ? ඔව් ජනියයි. හරි වැදුනා ඒක නම්. මේ ආයේ මෙඩි දෙක අපි දෙන්නම් ඈ. බොයිස් නූලෙන් යන්නේ වැඩේ. හෙල්ත් එක භාගයයි තුනක් ඉන්නවා. මේ පාරුට වදින්නේ නැහැ මම. අපි එකක්වත් වැදුන්නේ ඒක මෙහෙමයි. මෙහෙමයි. යාළු මෙතන ලයින් එකක් දැම්මා කියලා යාගේ FPS අඩුවකුත් නැහැ. යාගේ කනෙක්ෂන් ඩ්‍රොප් එකකුත් නැහැ.
හරිද එතකොට යාගේ ප්ලේයින් මේ විදිහම එතකොට ඒ වෙලේ ගහපු ප්ලේයින් මේ වෙලේ ගහන ප්ලේයින් දෙකක් වෙන්න බෑ බලන්න නෙට් 140 ගණන් දුවන්නේ ලයිව් එක පරිගන් දාලා මේක යාට කිසිම PC එකේ කිසිම ෆ්‍රේම් ඩ්‍රොප් එකක් කිසිම දෙයක් නැහැ අපි හරි දැන් ෆෝම් වල ඉන්න ඩෝනි මතක් කරගෙන ගහන්න ඩෝනි වෙනවා ගහන්න එකෙක් කඩෙන් ඇවිල්ලා යව්වා හරියට තාවේයි අරුණි ගම්බම් තොරණක නිකන් මයික් එකක් කරන් තොරණක තරම් ගන්න බං කියන්නේ දාටි තොරම් පෙන්නන තැනක මයික් එකක් දීලා වගේ නෝ යාළුවා ස්පීකර් එකකින් කතා කරනවා වඩගේ වන්න ඕනියම මතක් කරන් විතරයි වුනේ ඒකට තුනක් කාලේ එකක් ගහගත්ත වෙලාවයි වගේ කිව්වා ණයන වෙලා ගහයි වගේ මේ මාස්ටර්ය මොනවද කියන්න බලන්න මාස්ටර්ය උඹට කියලා තොරණක මයික් එකක් වගේ නුඹ මක්බන් කියන ගහනවද ඌ දන්නේ ඔච්චරලා ඌ කියපුව අපිට ඇහුණා කියන්නම තොරණ ඉවරයි යාළුවා කලින් කියන්නේ කීබා වින්ටර් පැනල් කියලා මයි පාර ඉස්ලම් ගාවද බොට්ටුව ගන්න එපා අපරාධ ටයිම් එකට ඔබ කලින් මැච් එක බැලුවේ නැහැනේ බ්‍රෝ ඔබ මේ දැන් ඇවිල්ලා කියවන්න එපා බ්‍රෝ ඔය මේ මාස්ටර්යට අපි කියන ඔක්කොම හැිනවද අර ටයිම් එක කතා කරපන් බොට්ටු කියන්න එපා බ්‍රෝ ඉතින් මැච් එක බලන්න ගන්න ආපු ගමන් එකපාරටම හතටම මොකද මැච් හතම එක දිගට ගහන් ගන්න ඕන කියලා නීතියකුත් නැහැ එහෙම වදින්නෙත් නැහැ මොඩ් දැන් බොට්ටු කියන්න හේතුව මොකද්ද බ්‍රෝ ජැක්සන් පෙරේරා ජැක්සන් ඇන්තනි වගේ දැක්කේ තුනක් වදින කන වදිනවා ළමයි ඔළුව පුරවලා යන්න හෙඩ්ෂොට් දාලානේ තියෙන්නේ එහෙම ගහන්න පුළුවන් ඉතින් PC version වල විතරයි blue stack එකේ මෙහෙම ගහන්න බෑ මෙහෙම active ගහන්න බෑ blue stack එකේ ජම්ප් එක දාලා වෝල් එක දාලා ගහන්න වෙන්නේ blue stack එකේ මෙහෙම නිකන් අර පුකේ කඩි කාලා වගේ ගහන්න බෑ ළම ටාස්මෑන් ඉන්නේ මේකේ ඩ්‍රැග් වෙනවා පේන්නේ නැහැ මචං බට් ඩ්‍රැග් බටන් එකක් කිසිම කස්ටම් HUD එකේ settings එකක් පේන්නේ නැහැ නිකන් අර නිකන් PC එක වගේ black key space left control ඒවා ටික පෙන්නනවා විතරයි ඩ්‍රැග් එකක් කිසිම mouse එක අපිට පේනියාම පේන්නේ නැහැ ඉතින් ඒ PC version වල හැටි එතකොට බර රත් එක මං හිතන්නේ ළඟ වදින්නේ නැහැ මිනිහට ආයේ තියවර කැරකි ඉන්නවා මෙතන දැක්ක නේද ඇද්ද හිටියා වගේ කැරකි ඊමක් අර මගේ ඉන්නේ මම පොඩි ඉන්න උපදිනවා Google Play download කරලා ඒකෙන් නෙමෙයි අරගෙන තියෙන්නේ Blue Stack එක ඇතුලෙන් Google Play games අරගෙන තියෙනවා මම දන්නේ නැහැ ඔක දාලා තිබ්බ මම දැක්ක තිවා වීඩියෝ එකක් ඔය කියන්නේ Blue Stack එකෙන් PC version එක download කරගමු කියලා එන කාලයකට කලින් මම ඒක බැලුවේ නෑ ඉතින් මට වෙලාවක් නැති හින්දා මං හිතන්නේ එහෙම තමයි මෙයත් ඒක කරගෙන තියෙන්නේ ඉතින් මේක ඒකයි මේ Blue Stack එකේ තියෙන settings ටික මේකට ලස්සනට හදග පොඩි කියලා සෙට් කරගෙන තියෙන්නේ කොල්ල ගලපගෙන තියෙන්නේ ගොඩක් මෙහෙම තමයි PC version ගහන සෙට් එක නැත්තම් PC version එකේ මෙහෙම ගහන්න බෑ ඒක නිකන් normally APK එක දාගෙන මෙහෙම settings හදන්න බෑ යන්නේ කොහෙද බල්ලේ පොල්ලගේ අම්මට ෂොට් මේ 6 ෂොට් මේ මුට වුඩ් පැකර් එකක් අඩෝ මේ මුට මේ එකම ෂොටියෙන් ගහන්න එපා කියහම මම කියන්නේ මේ පොඩක් ගන් මාරු කරන්න කියහම ඌ බලාගෙන ඉන්නේ ලයිව් එක මල්ලි 6 ෂොටිය පොඩ්ඩක් මාරු කරලා ගහන්න වුඩ් පැකර් තියෙනවා ඩෙසර්ට් තියෙනවා දෙකේ ෂොටි තියෙනවා අකෝ වුඩ් පැකර් එක වගේ දෙනවනේ බං 6 ෂොටි බලමු මැච් එක බලමු අපි කොහමද මෙයා 3යි
අපි කියන්න බෑ මැච් එක ඇදෙන්නේ නැති වෙන්න ගහන්නත් ඕන වෙලා යනවා මට බඩත් ගිනි 12යි 10යි ඔව් හීල්ලලා හැම ඉන්නේ ඩයල් එක මූණට ආවොත් නම් කනවා ඔර තත්තොලුවක් මුටත් තොලුවක් මට ඕන්න ගෙන ළඟ වදින්නේ නැහැ සමහරක් වෙලාවට ටිකක් වෙලා යනවා දුර ඇදලා තමයි පුර ගහන්න ගොඩක් වෙලාවට ගෙන්නගෙන Thank you. IQ එකේ ඉතකලතිය හරි හරි බ්‍රෝ මම එක්ස්ප්ලේන් කරන්න මචං අපි හිතන දේ නෙමෙයි වෙන්න වෙන දේ නෙමෙයි අපි හිතන්නේ හැබැයි දියු ඔයාට කියන්න බෑ මේ වුණත් ඇයිද කියලා ඇප් එක බෑඩනවත් එක්කම ඒද වරිස්ත හිතන්නේ දවස් 7 දවස් 14 විතර කියලා දැන් බර්නින් එක දීලා තියෙද්දිත් ගහන කට්ටියට ඊට වඩා වැඩි වෙන්නත් පුළුවන් ඉක්මනට ගහනවා නම් ගහපන් මල්ලි අපිට යන්න මම දන්නවා ගහනවා කියලා ඉතින් බොයිස් අවුලක් නැහැ නේද මේ ප්ලේයින් වල මේ මට නම් ගේම කේස් එකක් නැහැ ඔය පේනවනේ ඉතින් මෙහෙම මෙයාගේ PC එක පීරලා හොයන්න මම ඇත්තට දැනුමක් නැහැ මම ඉතින් දන්නේ නැහැ නේ third party app කොහෙද run කරන්නේ අමාරක් third party app කියන ළමයි නිකන් basic app එකක් විදිහට icon එක තියෙනවා Spotify කියලා හිතන්න Spotify icon එක තියෙන්නේ හැබැයි ඒක තමයි ෆයිල් එක ඒක තමයි app එක hack එක ඒ වගේ ඉතින් එහෙම ඉතින් PC එකක් ඇතුලේ මචං අපි hack එකක් හොයනවා කියන්නේ ඇත්තම යන්න ඕන පොයින්ට් එකක් ඇති ඔක බේසික්ලි අල්ල ගන්නවා මම දන්නේ නැහැ නොදන්න කෙනෙක් හරියමං hack ගැන අධ්‍යයනය කරලා නැති කෙනෙක් PC එකක් ඇතුලේ hack එක හොයනවා කියන්නේ පිදුරු ගොඩේ ඉදි කට්ටක් හොයනවා වගේ වැඩක් මේ මෙයාගේ ඉතින් වදින්න නැති ෂොට් සෑහෙන්න දිනවා කියලා කට්ටිය කියන එක තමයි drop shot සෑහෙන්න දිනවා මේ ඉතින් මෙයාගේ මේ device එකේ මොකද sorry PC එකේ එහෙම කිසිම connection drop එකක් හෝ FPS drop එකක් නැහැ එයා smoothly ගහනවා live එකේ ඒකේ ඉන්නේ නැහැ නේ ඒ හින්දා අපිට යාගේ හිතනම කිසි ප්‍රශ්නයක් තියෙනවා කියලා කියන්න බෑ නං එයාත් කෑ ගහනවා අප්පු connection නැහැ නං මේ live wallpaper එක මුගේ PC එක හොඳ ඇතිපා live wallpaper එකක් දාගෙන ගහන live wallpaper එකටම වෙනම software processor එක දුවනවා පොඩ අහලා බලමු මැච් එක ඉවර වෙලා මොනවද කියන්නේ කියලා PC එකේ විස්තර දෙන්න අයියේ දැන් ප්ලේයින් වල කිසි අවුලක් නැහැ ඉතින් මේ මැච් එක හැමෝත් බෑක් එකමුනේ මේ මැච් එක ගහුවොත් බෑක් වෙමු දැන් උඩ හය ෂොටි තමයි බොයිස් වැඩිපුරම වැදුනේ වදින්නෙත් ඒක තමයි දැන් වුඩ් පකර නෙමෙයි මොනවද මේ ස්ටීඩි දෙයක් අරගෙන අප්පෝ නෙමෙයි කාඩ් හොඳේ ඉනවා වැදිලා බොඩි එහෙම දාලා තිබ්බනම් හැරෙන්න හම්බෙන්නේ අර වටේම ඉන්නවා තමයි PC version එකේ නිකන් ඇදගෙන යෑමක් තියෙනවා බලන්න ඔය බල ඉන්න හැටි අද ලොක්කා ඔබට මැච් එක බලන්න ඕන සීන් එකක් තියෙන ළමයි අවුලක් නැහැ එහෙම ලොකු මට නම් කිසිම එහෙම අර කිසිම මොකක්ද ඒකට කියන්නේ නිකන් PC එක ඇතුලේ මෙහෙම මොකුත් තියෙන හැටි කියලා හිතෙන්නේ නැහැ ඉතින් ඒක හොයන්න මම දන්නේ නැහැ යාළුවේ ඉතින් මට නම් එහෙම ලොකු මේකක් නැහැ ඔයාලා ඉතින් ඔයාලගේ මත ඉස්තිපත් කරන්න එයා ඇවිල්ලා ගානවනේ තාමනරි බලන්න දෙයක් තියෙනවා නම් දන්න කෙනෙක් ඉතින් කමෙන්ට් එකක් හරි දාන්න මම ඉතින් එතෙන්න ගිහිල්ලා බලන්න ඒ පිටිපස්සෙන් ගැහුවේ ඈ නෑ නෑ පිටිපස්සෙන් නෙමෙයි බ්‍රෝ ඉස්සරහ යදුනේ මේ මොකෙන්ද වදින්නේ තාක්ෂි කරන මෙතන ඇදලා ගහිල්ලා තියෙන බලන්න පොඩ්ඩක් මෙයා ඉන්නේ ඇද්දිලා ගිහින් බා ඒක තමයි මේ ප්ලේයින් ස්ටයිල් එක මේක තන්නේ කර පැත්තට ඇදලා ගහිල්ලා තියෙන දඟලන දැකිල්ලට අපිට ඒක පේන්නේ නෑ බා
බග් වෙනවා. ගිනිපම් 5ක් ගහලා ඉන්න අඩෝ වෙලා යනවා. අඩ ගිනිවට අර ගහ පිටි ඉවර කරත් කරහංගෝ බා. ඒක ගහලා අපි යමු. මඩ පඩේ. හැබැයි මෙහෙමයි බ්‍රෝ. තකට තක තියෙන්නේ. ගහලා ගියා නම් හොඳයි හැබැයි. මෙහෙමයි බ්‍රෝ. තකට තක තියෙන්නේ. මං කියන්නේ ඉවර කරනවා නම් ඉක්මනට ඉවර කරන්න. කෑවොත් නම් ගහන්න මොකද එන්නේ නැහැ නේ මේ කමේ බලන්නේ. ඉල්ලනවා බා. අනේ ෆෝන් නම් ගන්න එපා. අයියෝ. අයියෝ. sorry කැලියාරෝ. කෙලියේ හරිද? නූලේ මේක ඒක නම් වැදුනා. කරට 5යි. පොඩ් දෙකක් ගහන්න ඕනේ මැරෙන්න බා. ඒ බුල් ප්‍රදාලා බලන්නකො. බුල් ප්‍රදාලාද බලන්න. පොඩ්ඩක් මේක ගහන කම්මින්නම්. බුල් ප්‍රදාලා නෑ දැන් ඉන්න කොරණ බුල් ප්‍රදාලා. මේක හොයාගන්නත් නැහැ. මාරුම ගහilla මුංග. Good job. ඩිලේ වෙනවා ඇත්තගෙනුයි මේකෙනුයි බලද්දි Good job. බොයිස් මැච් එක මොනවා වෙයිද අපිට බල්ලම යන්න වෙන සීන් එකක් තියෙන දින්නේ නැත්තම් Good job. කට්ටිය එතනත් පොඩි කීපයක් තියෙනවා තුනක් ගැහුවා ආයි තමයි මෙයා මෙහෙනම් ගේමක් දෙන්නේ මොකද මෙයාගේ එක මැච් එකක් ගියොත් ඉවරයි ඔක්කොම මෙයා ගේමක් අර එකේ කටාන එකක් කරන් ඇවිල්ලා ඉන්න කෙනෙක් කේස් එක කියන්නේ නෑ. අයියෝ. අඩෝ අරු ඇවිල්ලා කපලා ගියාවා. තිරිසනෙක් බං ඌ. නෑනේ ඌ නෙවෙයි ගැහුවේ. 5ට 7යි. අපි ගේම් එකෙන් කතා කරමු දැන්. දැන් ඇහෙනවද? දැන් හරි මේ ඒ මැච් එකේ ෂොට් කනෙක්ටඩ් විදිහ අඩු වුණා සෑහෙන්න උනේ ඈ ඒක අර වෝල් එකේ විදන් ගානවා කවුද අර කෝට් එකක් දාන විදියට මං විස්තර ඩේ කියන්නකෝ ආපු සෙට් එක අලුත් කලින් ඒකවා 5කට ගැහුවා හැබැයි යාරට ෂොට් කනෙක්ට් වෙච්ච විදිහේ පට්ටම ස්පීඩ් සහ ඒ මැච් එක අඩු රවුන්ඩ් ගන්නකින් ඉවර කරා මේකේ 4 දිනක් ඇවිල්ලා හිටියේ මන් දන්නේ ඔයාගේ කනෙක්ට් ඔයාගේ මොකද්ද මචං ඒක මට ගන් මාරු කරන්න ගියකින් කෙලවුනේ ඔව් එතනත් පොඩි කේස් එකක් තිබ්බා එහෙම අවුලක් නැහැ ප්ලේයින් එහෙම ලොකු අවුලක් නැහැ ඔයා පළවෙනි මැච් එකයි දෙවෙනි මැච් එකයි ප්ලේයින් හැබැයි පොඩ්ඩක් ෂොට් කනෙක්ට් වෙන එක වෙනස් වුණා එතන තමයි වෙනස් වීමක් තියෙන්නේ ඒක ඉතින් එනමිත් අලුත් කට්ටියක් ආවේ සහ මේ ඔයා ගන් මාරු කරපු එක කියලා අපි එතන ඒ පොයින්ට් දෙක ඕකේ කලින් එකට වඩා මේකේ කනෙක්ටීම් ඉතින් අඩු වුණා සෑහෙන්න. 6 ෂොටියෙන් ගහවුවනේ මැච් 3-4ක් මුලින් එතනත් ෂොට් කනෙක්ට් වෙන එක කලින් එකට වඩා එතන අඩු වුණා. ඒක ඕකේ. ඔයාගේ මොකද්ද PC එක බ්‍රෝ මොකද්ද ප්‍රොසෙසර් එක? ප්‍රොසෙසර් එක Ryzen 5 5 gen එක 5500 ඊට පස්සේ GTX 1080 Ti ලෝකේ හොඳම කාඩ් එක එදාම දාතු. LX එක. RTX එකට හොඳ මේක එරාට මට මේක හොඳ මේක නෑ නෑ ඒක හරි ඒක හරි නෑ මං එහෙම කිව්ව ඔයා අපි දැන් ඇවිල්ලා තියෙන version උත් එක්ක ඔයා දැන් ඔය තියන් ඉන්න එක වෙනම පරණයි. ඕ මේක නෑ මේක 2018 ආවේ මේක මේ Google එකේ ගිහුවම එන්නේ මේක කියලා. ඔව් ඔව් ඒක හරි සාමාන්‍යයෙන් ඔය ප්‍රොසෙසර් රේන්ජ් එකටයි ඔයා දැන් ඔය ගාන ඔය කරන වැඩ ටිකටයි ඕක හොඳටම ප්‍රමාණවත්. හරි බොයිස් එහෙනම් මේමයි ඉතින් ඕන ඔච්චරයි ඉතින් මට ඔයාගේ PC එක පුරා දුවන්න බෑ බ්‍රෝ ඒක නිකන් මගේ කාලේ කෑමක්. ඔයාට ඔයා ලංකව ප්ලේ කරනවා නම් ඒක ඔයාට තියෙයි. හැබැයි ඉතින් PC version ගහilla ඉතින් මම නම් දන්නේ නැහැ රෙකමන්ඩ් කරන්නේ නැහැ බ්‍රෝ. ඕකෙන් අයින් වෙලා බ්ලූ ස්ටැක් එකට එන තරමට හොඳයි. කියන්න කාටවත් ගන්න කියලා normal version ගන්න බෑන්ඩ් වෙන්නේ නැහැ. PC version ඔයාලට දවස් 7ක් 8ක් ගන්න පුළුවන්. රෑන්ක් අප් කරගන්න ඕන.